ඉතින් Xiaomi සමාගම අලුතෙන්ම හඳුන්වලා දීපු mid range කියලා තමයි Redmi Note 15 5G කියලා ඩිවයිස් එක. ඉතින් අද වීඩියෝ එකෙන් මෙන්න මේ ඩිවයිස් එකේ සම්පූර්ණ ස්පෙસિෆිකේෂන් වගේම තමයි සම්පූර්ණ රිවිව් එකකුත් මම ඔයාලට කතා කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න කියලා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. හරි. අපි එහෙනම් ඉස්සෙල්ලම මෙන්න මේ ඩිවයිස් එකේ ඩියුරබිලිටි එක ගැන කතා කරලා යමු. ඉතින් Xiaomi කම්පැනියෙන් කියන විදිහට මෙන්න මේ ඩිවයිස් එක ආසන්න වශයෙන් මීටර් 2ක් වගේ උසක ඉඳන් බිමට වැටුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒකට හේතුව තමයි මෙන්න මේ ඩිවයිස් එක මේඩ් අප් කරලා තියෙන ඉන්ටර්නල් ස්ට්‍රක්චර් ෆ්‍රේම් එක හදලා තියෙන්නේ බිමට වැටෙනකොට ඇති වෙන කම්පනයට ඔරොත්තු දෙන විදිහට. ඉතින් ඒ නිසා ෆෝන් එක බිමට වැටුණාට ෆෝන් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ඩිවයිස් එක හදලා තියෙන IP66 රේටින් සිස්ටම් එක නිසා දූවිල්ලෙන් වගේම වතුරෙන් ෆෝන් එකට වෙන හානිය සම්පූර්ණයෙන්ම නවතලා තියෙනවා. ඉතින් එහෙමයි කියලා ෆෝන් එක සම්පූර්ණයෙන්ම වතුර දාලා තියන්නත් එපා. ඉතින් ඒ වගේම තමයි මේ ඩිවයිස් එක බිල්ඩ් අප් කරලා තියෙන ආමර් බෝල්ඩ් ස්ට්‍රක්චර් එක නිසා මෙන්න මේ ෆෝන් එකට අනිත් ඩිවයිස් වල දකින්න නැති මාරම බෙන්ඩ් එකක් ඒ වගේම තමයි මෙන්න මේකට මාරම ශක්තිමත් භාවයක් අපිට බලා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට ප්‍රධාන වශයෙන් කලර්ස් තුනකින් මෙන්න මේ ඩිවයිස් එක මිලදී ගන්නත් පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් ඉතින් අපි ඊළඟට මෙන්න මේ ඩිවයිස් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. ඉතින් ඩිස්ප්ලේ එක ගැන කතා කරනකොට මෙන්න මේ ඩිවයිස් එකේ අඟල් 6.67ක ලොකු ස්ක්‍රීන් එකක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඩිවයිස් එකේ AMOLED ස්ක්‍රීන් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම 120Hz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන නිසා මාර්ම ස්මූත් එකේ අපිට ෆෝන් එක යූස් කරන්න පුළුවන්කම හම්බ වෙනවා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ඩිවයිස් එකේ මාරම කර්ව්ඩ් පැනල් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා ඉතින් අතට මාරම විදිහට ඒක ෆිට වෙනවා. ඉතින් අනිත් ඩිවයිස් වල බලා ගන්න පුළුවන් වෙන කර්ව්ඩ් එකට වඩා මෙන්න මේ කර්ව් එක මාරම ෆිට වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ඩිවයිස් එකේ තියෙන 3200ක පීක් බ්‍රයිට්නස් එක නිසා ඔයාලට තද අවුවකදී වුණත් මාරම ක්වොලිටි එකට ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ඩිවයිස් එකට ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එකකුත් දීලා තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට ෆෝන් එක ඕනම වෙලාවකට ඩිස්ප්ලේ එක උඩම ඇඟිල්ල ටච් කරලා ඉවර වෙලා අන්ලොක් කර ගැනීමේ හැකියාවක් දීලා තියෙනවා. ඉතින් ඩිස්ප්ලේ එක ගැන ගත්තොත් අපිට කතා කරන්න තියෙන්නේ ওই ටික තමයි. එහෙනම් ඉතින් අපි ඊළඟට යමු මෙන්න මේ ඩිවයිස් එකේ කැමරා පර්ෆෝමන්ස් එක ගැන කතා කරන්න. ඉතින් කැමරාව ගැන කතා කරොත් ඔයාලට මෙන්න මේ ඩිවයිස් එකේ කැමරා හතරක් තියෙනවා වගේ පේනොට ඇත්තටම කැමරා දෙකක් විතරයි මේ ඩිවයිස් එකේ තියෙන්නේ. ඉතින් මෙගාපික්සල් 108ක මේන් කැමරාවක් තියෙන නිසා මාරම ක්වොලිටි එකට ඔයාලට ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මෙගාපික්සල් 8ක අල්ට්‍රා වයිඩ් කැමරාවයි මේන් මයික්‍රෝ ලෙන්ස් කැමරාවකුත් තියෙන නිසා ඔයාට මාරම ක්වොලිටි එකට ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙගාපික්සල් 20ක සෙල්ෆි කැමරාවකුත් ඔයාලට මෙන්න මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව 4K වීඩියෝස් රෙකෝඩ් කිරීමේ හැකියාවකුත් ඔයාලට මෙන්න මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මෙන්න මේ ඩිවයිස් එකේ පෝර්ට්‍රේට් මොඩ්, HDR මොඩ්, AI ෆොටෝග්‍රැෆි වගේ ගොඩක් ෆීචර්ස් බලා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් එන්න ඒ දේවල් තමයි මෙන්න මේ ඩිවයිස් එකේ කැමරා පර්ෆෝමන්ස් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඩිවයිස් එකේ ගේමින් පර්ෆෝමන්ස් එක ගැන කතා කරොත් මෙන්න මේ ඩිවයිස් එකට එන Snapdragon 6 Gen 3 කියන mid range chipset එක නිසා මෙන්න මේ ෆෝන් එකට මාරම ස්පීඩ් එක ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලට PUBG, Free Fire, COD Mobile වගේ ගේම්ස් සාමාන්‍ය මීඩියම් ක්වොලිටි එකට දාලා මෙන්න මේ ඩිවයිස් එකේ ප්ලේ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ඩිවයිස් එකේ තියෙන 120Hz රිෆ්‍රෙෂ් රේට් එකයි 240Hz ටචින් සැම්ප්ලින් රේට් එක නිසා ඔයාලට මාරම ස්මූත් විදිහටම ගේම තමයි පට්ටම ටචින් රෙස්පොන්ස් එකකින් මෙන්න මේ ගේම්ස් ප්ලේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එන්නේ ඒ වගේම තමයි මෙන්න මේ ඩිවයිස් එකේ භාවිතා කරලා තියෙන 4nm කියන ටෙක්නොලොජි එක නිසා ෆෝන් එක අපි පාවිච්චි කරනකොට හිට් වෙන එකත් මාරම විදිහට කන්ට්‍රෝල් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් අපි ගේම්ස් ප්ලේ කරනකොට ෆෝන් එක හිට් වෙන එකත් පට්ටම විදිහට කන්ට්‍රෝල් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඩිවයිස් එකේ ගේමින් පර්ෆෝමන්ස් එක ගැන කතා කරන්න තියෙන්නේ මෙන්න මේ දේවල් ටික. ඉතින් අවසාන වශයෙන් අපි මෙන්න මේ ඩිවයිස් එකේ බැටරි පර්ෆෝමන්ස් එක ගැන කතා කරොත් මෙන්න මේ ඩිවයිස් එකේ මිලි ඇම්පියර් 5520 එක ලොකු බැටරියක් අපිට දීලා තියෙනවා.
ඉතින් ෆෝන් එක හાર્ඩ් යූස් කරන ගේම්ස් ප්ලේ කරන කෙනෙක්ට වගේ නම් එක දිගට ගත්තොත් පැය 5ක් 6ක් වගේ මෙන්න මේ ෆෝන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ෆෝන් එක සාමාන්‍ය විදිහට යූස් කරනවාට නම් ආසන්න වශයෙන් දවස් 1මාරක් දවස් 2ක් වගේ ඔයාලට ෆෝන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ඩිවයිස් එකේ ඔයාලට 45 watt fast charging mode එකක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මෙන්න මේ ඩිවයිස් එකේ 18 watts reverse charging mode එකක් දීලා තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පැයක් වගේ කාලයක් ඇතුළත මෙන්න මේ ඩිවයිස් එක ඔයාලට full charge කරගන්නත් හැකියාවක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි මෙන්න මේ ඩිවයිස් එකේ බැටරි performance එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ ඩිවයිස් එක ගැන මෙන්න මේ දේවල් තමයි ඔයාලට එක මට කතා කරන්න තියෙන්නේ. ඉතින් රුපියල් 87000ක් වගේ මුදලකට මෙන්න මේස්චර් ස්පෙસિෆිකේෂන්ස් දීලා තියෙන ෆෝන් එකක් ගැලපෙනවද නැද්ද කියන එක ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. හැමෝටම ජය වේවා.